හැමෝටම කටක් තියෙනවා නම් අතෙන් නම් කටට ගන්නේ මං කියන්නේ. අතක් තියෙන උඩ ඈතට නෙමෙයි ඉතින්. පොඩි දුරයි. ඉන්න. ලොකෝද ඉතින්? ඔය වැඩේ ඈ. පුළුවන් නම් විතරයි ඇතුළට යන්නේ තරුෂ. එර. නර්ස්ලා දෙන්නේ උඹ වඩාගෙන යයි නැත්තම්. එතකොට මොන ටෝක් දුන්නත් වැඩන්නේ මම තරුෂ. කමන්නේ. කමන්නේ. ඈ යකෝ ඒ මොකොත් බැරුව කෙලවර පත්තු කරගත් එකක්. අද පින පිරිමිකම සමහර අයගේ යෝනි මාර්ගය ඉඩ මදි නම් මොකද කරන්නේ? තව යෝනි මාර්ගයක් ගන්න. ඒ යෝනි මාර්ගයේ ළඟ ඉන්න දෙතුන් දෙනෙකුට ගහලා නර්ස් කෙනෙක් ඇඳපල්ලේ වැටිලා දැන් වෙන්න ඕන උන. දැන් මේ පන්ති නම් ඉන්නවද මේ ඇත්තටම දුම්බට බොනේ උන් ඉන්නවද? ඉන්නවද? ඒ ලොකෝද ඉතින්? අපිට නන්නේ ඉතින්. දැන් ගෙදරකට තක්කඩියෙක් පැන්න වෙලාවක තමන්ගේ බිරිඳට අතවරයක් කරන්න. ඒ තක්කඩියක හොම්බට ඇනලා මුව ගස් බැඳ ගියන් කවුරු හරි පිරිමියෙක්. අන්න මම පිළිගන්නවා. ඒක පිරිමිකමක් ඉතින් මොනවා වුණත්. හරිද? අම්මට සිරි ඉතින් වැඩෙන්නේ මොනවා වුණත් නේ. ඈ අපි හිතමු දැන් ඔන්න ගෙදර ගෑනු කෙනා තමන්ගේ වාහනේ ලවනවා. තමන් එහා පැත්තේ සීට් එක යනවා. හදිසි ඇප්පෙන්න යනවා දඩස් ගාලා පැනලා සුක්කාන මේව කරලා ඒ වාහනේ බේරෙනවා. පිරිමිකමක් ඉතින් මොනවා වුණත්. පිරිමිකමක් ඉතින් නේ. තමන්ගේ ළමයි දෙන්නෙක් ඉන්න කාලෙක එක ළමයෙක් පඩාගෙන ඉන්නකොට අනිත් ළමයා වැටෙන්න යනවා දඩස් ගාලා තව තනි අතකින් ඒ ළමයා අල්ල ගන්නවා. මොකද්ද? පිරිමිකමක් ඉතින් මොනවා වුණත්. හරිද? පිරිමිකමක්. ඈ යකෝ ඒ මොකොත් බැරුව කෙලවර පත්තු කරගත් එකක්. අද පින පිරිමිකම. අනිත් එක කොහොමද උරවණේම පිරිමින්ට ආයිති වැඩද? ඒ හින්දා නතර කරපල්ලා කවුරු හරි කරනවා. හරි. ඕවා පිරිමිකංගකා කියාගෙන නම් එන්න එපා. හරිද? හොඳම කතාවක් තියෙනවා ඊළඟ එකේ. අක්‍රීයව සිගරට් දුමපානය කරන පුද්ගලයෝද කවුද? බොන එක ළඟ ඉන්න එක. ඇක්ටිව් ස්මෝකින් පැසිව් ස්මෝකින් කරන කියන්නේ බොන කෙනාට කියන ඇක්ටිව් ස්මෝකින්. ළඟ ඉඳන් ඒක හුස්ම ගන්න ගමන් ඉන්න කාට කියන්නේ පැසිව්. එතකොට කාටද හානිය වැඩි? කාටද හානිය වැඩි? දෙන්නටම හානිය සමානයි. වාක්‍ය කියවමු. අක්‍රීයව සිගරට් පානය කරන පුද්ගලයෝද ඉහත දැක්වූ සියලු යහපත් අත්වල මුල. සිගරට් බිබී වාහනේ යන ස්වාමියෙක්ගේ බිරිඳක් වෙනවා කියන්නේ ලේසි නෑ ඉතින්. ලේසි නෑ. මේ ඔක්කොම මතක තියාගන්න ඕනේ. දෙන්නම කටපාඩම් කරන්න ඕනේ මේවා. හරි? මේ හින්දා මේවා වලකින් මේවා නතර කරගන්න ඕනේ. ඇයිද? ඇයි දන්නවද මේ? දැන් මම ඔය කලින් කියපු ලිස්ට් එක තියෙන්නේ. දැන් ගෙදරට තක්කඩිය පැන්නාම උඩ පුව ගස් බඳිනවා කියන එක හැම පිරිමියෙක්ම කරන්න පුළුවන් එකක් නෙමෙයි. කරන්න බෑ. සාමාන්‍යයෙන් වෙන ගෙදරට පන්නේ තක්කඩිය ගෙදර ඉන්න පිරිමියව ගස් බඳින එකනේ. ඒක හැමෝටම කරන්න බෑනේ ඉතින්. පිරිමිකමක් කිව්වේ මම ඒකයි. ඇඟේ පැති හයියක් තියෙන්න එපැයි. ළමයෙක් වැටෙන්න යනකොට අල්ල ගන්න හරි. සැබේ සිගරට් බොනවා කියන එක මේ හැමෝටම කරන්න බෑයිද? පුළුවන්. ඒක මොකද්ද බැරි? සර් කිව්වේ සර්ට බෑ කියලා. මට බැරි නෑ මට ඕනේ. මේ ශ්වසන පද්ධතිය තියෙන හැම එකකටම සිගරට් පියේකි. සිගරට් දුම පෙනහළුවට නෑ යන්නේ. හැමෝටම පෙනහළුවක් තියෙනවා නම් කටෙන් නම් උරවන්නේ
හැමෝටම කටක් තියෙනවා නම් අතෙන් නම් කටට ගන්නේ මං කියන්නේ. අතක් තියෙනවා නම් සිගරට් බීයේ. මේ. මොකොත් කියන්න බෑනේ උඹලට ඒකනේ වැඩි. මට කියන අතරේ තමයි මේ මීටර දෙන්නේ. හරිද? ඒ හින්දා මේ ඕවා ලොකු දේවල් කියලා හිතන්න එපා. අනිත් එක ඒක තියෙන ඩැමේජ් එක දැන් ඔය දුම්කොළ වලින් එන ඩැමේජ් එක නේ ඉන්නේ. සාමාන්‍ය කොළ වල නෑ. ඌට වඩා නම්බුකාරයි හුලුවත් අප්පත්තු කරන්න බීවනම්. ඩැමේජ් එක අඩුයි. හරි? සිලිකෝසිස්. දැන් මේක ගෙදරදී තමන්ගේ සිලිකවර නැති වුණාම තමන්ගේ අක්කගෙන් අහන්නෙත් මෙහෙම තමයි. සිලිකෝසිස්. එතකොට සිලිකා අඩංගු සංයෝග. දෙවෙනි අවධිය ලහිරුවා බිහිවීම නෑ මොකද්ද? ලදරුවා බිහිවීම. මෙහිදී දැඩි සංකෝචන නොනවත්වා සිදුවන අතර ඒතර සෑහෙන සංකෝචන කොටක් තියෙනවා. ඔය වෙලේ දොස්තරලත් කියනවා පුෂ් කියන. මෙහෙම නෙමෙයි පුෂ්. මේ ඒ වෙලාවට ස්ට්‍රේන් කරන තටමනවා සමහර අම්මලාට මල පහත් පිට වෙයි. එතකොට ලේ කලලාවාරික තරලය ඒ ගොඩට තමයි ළමයා වැටෙන්නේ. ඉතින් වෛද්‍යවරයා අල්ලගන්න ඕන. කෙලින්ම එළියට විදිනවා සුස් ගාලා. ඒක මාර මේක කුඩ ඈතට නෙමෙයි ඉතින්. පොඩි දුරයි. ඈතට යවලා. ඔන්න ළමයා බිහි වුණා. අම්මෝ නිකන් හිතන්නකෝ දැන්. හරි. දැන් නිකන් දාඩිය දාලා ළඟ ඉන්න දෙතුන් දෙනෙකුට ගහලා නර්ස් කෙනෙක් ඇඳපල්ලේ වැටිලා දැන් වෙන්න ඕන දේවල් වෙලා කාන්තාවේ ඉන්නව ඇඳ උඩ. සමහර අයගේ යෝනි මාර්ගය ඉඩ මදි නම් මොකද කරන්නේ? තව යෝනි මාර්ගයක් ගන්න. ඒ යෝනි මාර්ගයේ ඉඩ මදි නම් මයම්මලා කියන්න බලන්න මොකද කරන්නේ? කපනවා මේක කෙලිම ඒ වෙලේ යොදන ෂණික කැපුම්. කතුරෙන් කෙලින්ම කපනවා චිරිස් ගාලා දෙපාරක් විතර. මම වැඩිපුර කියලා බෑ මන් දවසක් ඕක කියන්නේ කි නුවර පන්ති දික් ගාලා වැඩන එක. ඒක කියලා මං කිව්වා අයියෝ මේ ගෑනු ළමයි නම් මේ නේ මන් දන්නේ නැහැ මේවා කියනකොට hina හොඳට hina වෙවි හිටු පෙරිමි ළමෙක් අවිනාඩියෙන් ඌ දික් ගාලා වැඩන. ඌ හොඳට hina වෙවි තිබි. දෙන්නයි. දැන් ප්‍රසූත වෙලත් නැහැ එහෙම උච්ච ගෑණියෙකුත් නැහැ කවුරුත් නැහැ. කියලා විතරයි. දැන් ඒ ඇත්ත කියන්නේ මේ නුවර මෙහෙත් තුනද මන් දන්නේ කොහමද නුවර පන්ති වුණා උක සංසාරේ මම ඉතින් පළවෙනි ළමයා මේ එහෙම වුණේ සමහරට මේ වෙන්ටිලේෂන් අවුල් කියලා AC එමත් පොඩ්ඩක් 26ට දාන්න කියලා මං හිතුවේ එහෙම කියලා දෙවෙනි එක දොක් කාලේ වැටිච්ච ඉතින් ඒ හින්දා තමයි අර රජයේ ස්පිරිතාලවල ඒ කාලේ දැන් නම් කොහමද දන්නේ දැන් ඉස්සර නම් මේ ඔය ඩිලිවරි එක වෙලාවේ ස්වාමි පුරුෂයාට ළඟ ඉන්න දෙන්නේ නැහැ. ඇයි? ඔක්කොටම කලින් පුරුෂයා රැටෙනවා. දැන් ගෑණි ඉන්නවා කොහොම හරි මේක කාගෙන දත් මිටි කාගෙන අල්ලගෙන අර උඩු බෙඩේ අතට මෙලෝ රහක් නැහනේ. ඈ? ඉතින් නර්ස් කෙනෙක් උඩ පවන් ගහනවා. මේ අන්නේ වගේ ප්‍රායෝගික ගැටලු හින්දා පිරිමියට ඉන්න දෙන්නේ නැහැ. දැන් ඔය මේ ඉන්න දෙනවා හරි මොකක් හරි තියෙනවද කොහමද ප්‍රයිවට් එකක නම් යන්න පුළුවන්. හරි? ඒක අහලා තමයි කරන්නේ. ඊළඟට තම පිරිමිය කෑ ගහනවා. ඒ කියන්නේ දැන් ගෑනුවා කියන ඌ කෑ ගහනවා. ප්‍රසූත වෙන්නේ නෝනට වේදනාවයි හඬයි නිකුත් වෙන්නේ මිනිහාගේ. වීඩියෝ එක මෙතන ඔඩියෝ එක එතන.
අර ජැක් දෙක තැන් දෙකට වැදිලා තියෙනවා. ඔඩියෝ ජැක් එක වෙනම වීඩියෝ එක වෙනම. අද ඒක තේරුම් ගන්න. ඊළඟ දැන් ඔන්න මේ ළමයා බිහි වුණා. දැන් තියෙන්නේ මොකක් කරන එකද? ඔය කිරි එකක් බොන එක. ළමයාට කිරි වෙනම හම්බ වෙනවා. දොස්තර වෙනම ටී එකක් ගහනවා. මිනිහත් කල්පනා කරනවා අනේ අම්මේ මදයි මේ හැම දෙයකටම මූල මමනේ. right. ප්‍රසූති ක්‍රියාවලිය බලමු. ශීරණය. අර ඔක්සිටොසින් වලින් මොන පේශි සංකෝචනය කරනවද? සිනිඳ පේශි. සංකෝචනය කළා ඔන්න කිරි එන්න ගන්නවා. හරිද චෝටි මහත්තයා? හරි. වැඩේ පුළුවන් නම් විතරයි ඇතුළට යන්නේ තරුෂ. ඒක නර්ස්ලා දෙන්නේ උඹ වඩාගෙන යයි නැත්තම් ට්‍රොලි එකෙන් තියන්න. එතකොට මොන ටෝක් දුන්නත් වැඩක් නැහැ. මම තරුෂ කමන්නේ. කමන්නේ. උපදින් පසු මුල් ළමා කාලයේදී පෝෂණය සඳහා ශීර්ණය වැදගත් වේ. ස්තන ග්‍රන්ථි මගින් මව්කිරි ස්‍රාවයෙන් නිදහස් කිරීම ශීර්ණය ලෙස හැඳින්විය හැකියි. ඔන්න දාගන්න තරු 3ක් දෙවෙනි ඩොට් එකට.